බලන්න යන්නේ Driving Simulator ශ්‍රී ලංකා. බලමු. ගේම් අපි යමු යන්න. බසරමු. කොහෙද යන්නේ? කොළඹ ප්ලැනටරියම් එකට යමු. කොළඹ ප්ලැනටරියම්. දෙව්වත් කවදරේ නිදාසේ ඉන්නත් නෑ. මොන කුමාරයෙක්ද? පිස්සු. උන්න කට්ටිය නලිනවා. යන්නේ ධම්රජින බස් එකේ කොළඹ ප්ලැනටරියම් එකට. අපි ෆොටෝ එක උදාහරණ ගන්න යමු. මේ තියෙන්නේ බස් එක. කොහොමද දැම්මා මේ තියෙන්නේ බස් එක. උන්න ධම්රජින ඉස්සරහා. මෙන්න බංගලාවක් තියෙනවා. බංගලාව. කවුරුත් මේ බංගලාවට ගිහින් නෑනේ. අපි යමු බංගලාව ඇතුළට. ඔන්න මේ තියෙන අපේ බස් එක. අපි උඩට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. උඩට යන්නේ නෑනේ. උඩට යන්නේ නෑනේ. මොකද කරන්නේ? උඩට යන්නේ නෑනේ එක. ඇයි බංගලාව උඩට යන්නේ නෑනේ. උඩට යන්නේ නෑනේ. කමන්නේ අපි යමු බස් එකේ. කෝ යන්නේ? ඉක්මනට යන්නේ. උඩට යන්නේ නෑනේ පඩිතුලේ. උඩට යන්න කියලා තියෙන්නේ. ඉතින් හෝ උඩට ගියා ටික යන්න. ඔය කමන්නේ අපි යමු බස් එකේ. අපි යමු ගමන. මොකද්ද මන්ද? අපි යමු ගමන යමු. ප්‍රවේගශාලී ගමනකින් යමු. නියම යමු. ඔහොම යමු. වංගුව කපනවා.
මොකක්ද හැප්පිලා? වාහනයක් හැප්පිලා. මේ වගේ මෝඩයෝ ටික මෙහෙම යන්නේ නැතුව පාර උඩදී නවත්තලා. වාහනේ හැප්පිලා කියලා යන්න ඉඩ නැහැ කියලා. අනේ මන්ද මේ ලෝකෙ මිනිස්සුන්ට සිහි කල්පනාවක් නැහැ. ඔය බලන්න. මේ වාහනේ හැප්පිලා වුණාට එයා එතෙන්ට හිටගෙන ඉන්නවා. ඉඩ නැහැ කියලා. මොකද පොලිස් සංකල්පයක් ඉන්න හැංගෙන්නේ. ඔන්න ඉතින් guys අපි මුලින් කොහොමදටත් ආවා. ඔයාලට දැන් මතක් වුණේ මේ තමයි මගේ පළවෙනි බස් වීඩියෝ එක. යමු ගමට යමු ගමට හපමු. මේ ලෝක මිනිස්සු හරි මෝඩයි. මට යමු ඉන්න අම්මා. බේගි 40ක් තාලා ඉන්නේ. බේගි 40ට දැම්මේ මම. ඔයාලා ගණන් ගන්න එපා ගෙදර තියෙන සද්ද ගැන. ඒකට ගෙදර සද්දයක් අහුවොත් ඒක අපේ ගෙදර වෙච්ච වැඩක් නැති මෝඩ සද්දයක්. මේ තියෙන්නේ නෑ ඔඩිම තියෙන්නේ කිසි. බත් අපට උයාලන්නේ නෑ. මේකෙත් නේ හොදිනේ. ඔය කොට්ටුනේ තියෙන්නේ. මේකේ? ඔව්. ඔය කොට්ටු මේ ඒ හැටි කොට්ටු වල බත් යන්නේ නැහැ. මහා මෝඩයි. මම දන්නේ නැහැ. අයියෝ ගෙදර වෙච්ච සද්දයක් ගායිස් එක. නවත්තමු. යද්දර ඔෆ් කරමු. මේ පාරට වගේ වෙයිද දන්නේ. කමන්නේ ඉතින් අපිට නගලා බලන්න පොඩි පෙරක විශේෂ. ඒක ගෙදර අපේ ආච්චි කියෝන පන්ති තාත්තා එකක් පන්ති තාත්තාවක් කිය ඔයාලා ගණන් ගන්න එපා අයුවා. ඒක ගෙදර වෙච්ච දේවල් ඔයාලා ගණන් ගන්න එපා අයුවා. ඒ වගේ නක්ක. දැන් ළඟයි. භූත බංගලාවේ කවුද?
මේ ගමන යන්න බෑ එහෙම. දම් රජින වාසන ගැම්ම කොහොමද සුපුන් අයියාගේ ගැම්ම? කොහොමද සුපුන් අයියාගේ ගැම්ම? මෙතනින් නේද පියදා කල් එනකොට ආවේ. මේ තාප්පෙන් පල්ලෙහා. අපි උඩට ඇවිල්ලා ඉස්කෝලේ ළමයි මොකද මේ මහලා කරන්නේ? සපත්තු නැතුව ප්ලැන්ටේරියම් එක ළඟයි කොහොමද? ගහලෝකගාලේට ළඟයි. ගහලෝකගාලේට තව ටිකයි තියෙන්නේ. යමු වෙගේ යමු. හයි ස්පීඩ් දාලා යමු. ඇත්තටම කොළඹ මෙහෙම නෙමෙයි ඉන්නේ. කොළඹ නෙමෙයි මේ. ගණන් ගන්න එපා guys. ගහලෝකගාලේ මෙන්න. මොකක්ද යමු වෙගෙන්. උණහතක් මං කවුදාත් උණහත කියන්න කැමති කෙනෙක් නෙමෙයි. මොකද එකපාරට කළුවල වුණානේ. මොකද එකපාරට කළුවල වුණේ? හොල්මන් කවුද දාන්නේ? ඉතින් හොල්මන් මේ මහල් හැ. හොල්මන් කොහොමද ගැම්ම? යමු වේගෙන්. හයි ස්පීඩ් දාලා යමු. ඔන්න අපි ගහලෝකගාලේට එන්න. ගහලෝකගාලේට ආවා. දැම්ම පාස් කරන්න යන්න. හරි. තව වටයක් ගහලා නවත්තමු නේද බස් එක. වටයක් ගහලා බස් එක ගාව කරමු. හරි. අපි බස් එක කන්නිමු. පානදුර කොට්ටාව වන්දාගම තෙලමිගම ගෙලෙජ්ජකට ගිහින් බස් එක හැටි. අපි සංකප්ප එක වෙනස් කරමු. බච්ච පහ බැස්කේ බැස්සා.
බලපු හැමෝටම thank you bye බලපු හැමෝටම thank you bye එහෙනම් අපි යමු මම යනවා bye